කෑල්ලක් සෙට් වුණා බං. අඩේ. හරිම සතුටුයි බං. උඹට එහෙනම් කෙල්ලෙක් සෙට් වුණා අන්තිමේදී. උඹට මොංගල්ද නාකී මැන්ටලේ ජොයින්ට් එකක් හම්බ වුණේ. යමන් පාර පැත්තට. අඩේ එහෙම කියපන්කෝ ඉතින්. කොල කෑල්ල ගෙනාව නේද? අඩේ කලබලයට බ්‍රවුන් පේපර් කෑල්ල අමතක වුණානේ බං. බ්‍රවුන් පේපර් මොකටද හුත්තෝ? ගණින් ඔය මරණ දැන්වීම ගලවලා. ළඟදීම නිවන් සැප ලැබෙයි වගේ අපි දෙන්නට. මේ තමුසට පිස්සුද මගේ පස්සෙන් එන්නේ බලනවා තමුසගේ හැටි. මූණ හැටි විතරක්. මම කළු කුමාරයා. මම ආවේ ඔයාව වහගන්න. වහගන්න නෙවෙයි. තමුසට වහකන්න වෙන්නේ මාත් එක්ක හිටියොත් මම ගාන ක්‍රීම් වල හැටියට තමුසෙව දවසෙන් සුදු වෙලා සුදු කුමාරයා වෙයි. අපේ වීඩියෝ සුස්සලා තොගේ වගේ දාන පොල් කවයියට කියන්නේ වහාම අයින් කරගනින්. නැත්තම් හැදි ගැවිලා යන්න ගුරුකමක් කරනවා. ගුරුන් වහන්සේ මං මේ පොල් කවයියක බෙල්ල කඩාගෙන අරන් එන්නම්. අනේ ගෝට අයියේ මට සෝනත් එක්ක ඉඳලා ඇති වෙලා. මාව ගෙනියන්න අයියේ. මෝහිනි කෙල්ලේ වරෙන් යන්න මං ආවා. සෝනා මල්ලි මොකෝ බම් මේ අඩන්නේ? අනේ නෑ බං අයියේ අරකි ගොටයිම්බරයත් එක්ක පැනලා ගිහින්නේ. ගතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. දිය යටින් ගින්දර ගෙනියන්න නේද උඹ හදන්නේ? කනට මී පැණි දානවා. අඩෝ පක්ට කෑලිනේ මෙහෙ ඉන්නේ. යම කෑලි මෙහෙම නෑනේ. මේ යකා අයියගේ වල්කම වැඩි වගේ. අනේ කපු අංකල් මට මේ දවස්වල හරිම අපලයි. පොඩ්ඩක් බලන්නකො මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔය ෆෝන් එක දෙන්න. නංගි ඔයාට අපලයි. මේ ෆොටෝ එකට ලයික් වැටලා තියෙන්නේ හරිම අඩුවෙන්. ඒකයි ඔයාට මේ දවස්වල මානසික පීඩනය. අනේ ඕකට මොකද්ද කරන්න ඕනේ? පූජාවට රුපියල් 5000ක් තියලා හෙට උදේ වෛරල් වෙන විදිය රීල් එකක් දාන්න. එතකොට අපල දුරු වෙයි. අද උඹ ඉවරයි කොල්ලෝ. ඒ මොකද? උඹ බිත්තර බනිස් නේද කන්නේ හවස් යාමේ? ඇයි දැක්කේ නැද්ද? කැල්ලක් විසි කරලා තියෙනවා. මොකක්? සෝරි බං මම මේක දැක්කේ නැහැ. පිස්සු යකෙක් මූණක්. අනේ අංකල් මේ ළමයා පොඩ්ඩක් ගන්නකෝ. අනේ කෙල්ලේ. ඔය ළමයා තවම ලොකුුන් නැද්ද? අද නම් මේ සොහන දෙදරන්න නටමු සෝන අයියේ. ඔන්න බලා ගන්න මගේ යකා ඩාන්ස් එක. අල්ලමු සෝන අයියේ නියම රැපක්. එහෙනම් ඔන්න අහගන්න මගේ සුදු මැණික. යෝ මං තමයි යකසොනා මේ තමයි කොල්ලෝ මගේ නෝනා. ඇයි දැන් තෝපිට මොනද ඕන? මොන දුන්නත් දෙන්න යකෝ මේ මගේ නෝනා. සෝන තමයි මගේ යකා. මොන හරි කිව්වොත් තෝපියයට සෝන කලනවා මන් තොගේ සතා. මම ඔයාට එක අවවාදයක් දෙන්නම් කොළුව. ඌරන්ට පියාඹන්න පුළුවන් කියලා විශ්වාස කළත් නෙත්මි, තරුෂි, සදුනි, සචින් වනම් විශ්වාස කරන්න එපා. ඔෆිසර් මෙතන මිනී ගොඩක් තියෙනවා. ඔයා කොහෙද? මම ඉන්නේ මෝචරියේ සර්. මේ මහත්තයෝ දවස් දෙක තුනකින් කාලා නෑ. එහෙම කරන්න හොඳ නෑ. වෙලාවට කන්න ඕනේ. අතේ සල්ලි නෑනේ මහත්තයෝ. පුළුවන් නම් රුපියල් 100ක් 200ක් දෙනවද? සල්ලි කන්න හොඳ නෑ. බත් වගේ දේවල් තමයි කන්න ඕනේ. සර් හැමදාම මට නිකන් 50ක් දෙනවා කොස් ගෙඩියක් ගන්න නෑනේ. කොස් ඕනේ නෑ මාමේ. මේ 50ක් තියාගන්න. තව 25ක් දෙන්න සර්. ඊයේ ඉඳන් කොස් 75යි. පාන් ගේන්න ගිය මිනිස්සයා මරුණ කියලා ආරංචි වුණාම තමුන් මොකද කළේ? ඉතින් මං නූඩල්ස් හැදුවා. ගමටම දන්සලක් දෙන්න හැදුවේ ලොකු වලදක් තිබ්බේ නැහනේ. ඒකයි මේ මැෂින් එකේ පරිප්පු තැම්බුවේ. අනේ දෙවියනේ මාව ඒ ලෙවල් වලින් පාස් කරලා දෙන්න. පාස් වුණොත් පළතුරු වට්ටියක් පූජා කරනවා. ඵලයන් බූරුවා යන්න කෝතෝ. ගිය පාර බාරට ගේනවා කියපු බෙන්ස් කාර් එක.